හෙලෝ ගයිස් අද මං කොහෙද මේ උදේම යන්නේ මං උදේම යනවා මගේ ඔෆිස් එකට. ඉතින් මග දිගට පේන දේවල් ටික පෙන්නන්න තමයි මං අද මේ වීඩියෝ එක කරන්න. ඉතින් ඔයාලා හිතන්නේවත් නැති දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉස්සල්ලාම මං අපේ ඇපාර්ට්මන්ට් එකෙන් එළියට එනවා. ඉතින් මේ තියෙන අපේ ඇපාර්ට්මන්ට් එක මේක යටම ඔෆිස් වගේක් තියෙනවා. මේ තියෙන ඉස්සරහා මේ තියෙන අපේ ඉස්සරහා කාර් පාක් එක ඔය ඈතින් පේන බස් ස්ටෑන්ඩ් එකට තමයි මම ඉස්සල්ලාම යන්නේ. අද සෙනසුරාදා හින්දා පාර එච්චර ලොකුවට වාහන තිබ්බෙත් නැහැ. මෙන්න එනවා මගේ බස් එක. මේකේ තමයි මම මෙට්‍රෝ ස්ටේෂන් එකට යන්නේ. ඉස්සල්ලාම නෝල් කාඩ් එක ටැප් කරලා මම ගියා උඩ තට්ටුවට. නෝල් කාඩ් එක ගැන විස්තර දැනගන්න මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා. ඔයාලා බලන්න මොකද්ද නෝල් කාඩ් එකක් කියන්නේ කියලා. ඉතින් මම ඉස්සරහටම ගියා ඉඳගන්න. මොකද කට්ටිය අඩු හින්දා. අර ඈතින් පේන්නේ මෙට්‍රෝ ලයින් එක. මෙහි ඩ්‍රයිව් කරන කට්ටියට නීති මාරම තදයි. ඔයාලට පේනවා ඇති. මෙයාලා හරියට මාර්ග නීති පිළිපදිනවා. මෙහි හැම තැනම කැමරාස් දාලා තිනවා. ඔයා හදිස්සියට නීතියක් කඩ කරොත් අනිවාර්යෙන් ඔයාට ෆයින් එකක් වගේ ෆෝන් එකට එනවා. අපි එයාපෝට් එකට ළඟ ඉඳලා මෙතනට හොඳට ෆ්ලයිට්ස් ටේක් ඔෆ් කරනවා පේනවා. ඔය ඉස්සරහින් යන්නේ ලර්නර්ස් වාහන දෙකක්. මෙතන ඉඳලා මෙට්‍රෝ ස්ටේෂන් එක ගාවට යනකම් විනාඩි 10ක කාලයක් යනවා. මේ විදිහට අපි එනවා මෙට්‍රෝ ස්ටේෂන් එකේ බස් ස්ටෑන්ඩ් එක ගාවට. ඔය ඈතින් පේන ලස්සනට රවුමට මෙට්‍රෝ ස්ටේෂන් එක. ඊට පස්සේ මම බස් එකකින් බැහැලා පොඩි වෝක් එකක් දානවා මෙට්‍රෝ ස්ටේෂන් එක ඇතුළට යන්න. මාර ලස්සනයි නේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මාරම ලස්සනට එයාලා ඒක ඩිසයින් කරලා තියෙනවා. මේ තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එකේ එන්ට්‍රන්ස් එක. අපි ඇතුළට ගියා. මේ ඉස්සරහින් තමයි අපි නෝල් කාඩ් එක ටැප් කරන්න ඕනේ. මේ තමයි ප්ලැට්ෆෝම් එක. මෙතනට තමයි මෙට්‍රෝ ට්‍රේන් එක එන්නේ. ඔන්න මෙට්‍රෝ ට්‍රේන් එක ආවාද ටිකක් සෙනග අඩුයි. මම ටක් ගාලා දුර ගිහලා දොරගාව අල්ලගත්තා. මොකද එතකොට ඔයාලට බලන්න පුළුවන් එයාපෝට් එක. මේ විදිහට යාළගේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකේ හැමදේම ඩිස්ප්ලේ කරනවා. දොර වහනකොට ඊළඟට තියෙන මෙට්‍රෝ ස්ටේෂන් එක, ඒ වගේම මේ ලයින් මේ මෙට්‍රෝ එක කොයි ස්ටේෂන්ස් වලටද යන්නේ මේ හැමදේම යාලා ඒ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. වගේම අරබික් වලින් ඉංග්‍රීසි වලින් දෙකෙන්ම ඇනවුස්මන්ට් එකකුත් දානවා. මේ තියෙන්නේ ඊළඟ මෙට්‍රෝ ස්ටේෂන් එක අපිට පේන විදිය. ඕන්න ඔහොම යනකොට ඈතින් පේනවා එයාපෝට් එක. ඉතින් මේ වෙලාවේ A380 එයාක්‍රාෆ්ට් එකක් ටේක් ඔෆ් කරනවා. A380 එයාක්‍රාෆ්ට් එක ලොකු හින්දා මාරම හිමින් තමයි ටේක් ඔෆ් කරන්නේ. මේ යන්නේ 777 එකක්. මේක එන්ජින් 2යි. ඒ වගේම A380 එකේ එන්ජින් 4යි. මේ තියෙන මෙට්‍රෝ එක ඇතුළ ඔන්න අපි දැන් යනවා අන්ඩර්ග්‍රවුන්ඩ් ලෙවල් එකට. මේ මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා මම බහිර මෙට්‍රෝ ස්ටේෂන් එක වෙනකන් මට යනවා විනාඩි 20ත් 25ත් අතර වෙලාවක්. සෙනසුරාදා වුණාට මෙට්‍රෝ එක මාරම බිසි. ඊට පස්සේ මම ග්‍රීන් ලයින් එකේ ඉඳලා රෙඩ් ලයින් එකට මාරු වෙනවා. නැත්තම් ග්‍රීන් ලයින් එක ලොකු වටයක් ගහලා එන්නේ. ඒ හින්දා මම ග්‍රීන් ලයින් එකෙන් රෙඩ් ලයින් එකට මාරු වෙනවා. රෙඩ් ලයින් එක තමයි බර්ජ් කලිෆා ඩුබයි මෝල් ඒ පැත්තට යන මෙට්‍රෝ ලයින් එක. ඔයාලට පේනවා ඇති ස්ටේෂන් එකේ ඉන්න සෙනග. ඔන්න මෙට්‍රෝ එකක් ආවා. ඒක මම ටක් ගාලා එකට නගින්න ඕනේ. නැත්තම් ඊළඟ එක එන්නේ තව විනාඩි 5කින්. රෙඩ් ලයින් එකෙන් ඇවිල්ලා මම බැස්ස බර්ජුමාන් වල. ඉතින් බර්ජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ පොඩි සුපර් මාකට් එකක් වගේම ඒක ඇතුලේ පොඩි බේකරි අයිටම්ස් තියෙන රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා. දැන් හිමීට අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉඳලා උඩට එනවා. මේ තියෙන්නේ බර්ජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එක. ඉතින් මම මගේ කුඩේ සන්ග්ලාස් දෙකයි තොප්පියයි දාගෙන වෙනදා වගේම පොඩි වෝක් එකක් දානවා. පොඩි වෝක් එකක් කිව්වට මම කිලෝමීටර් 1.3ක් වගේ ඇවිදින්න තියෙනවා. හැබැයි මේ දවස්වල මාරම රස්නෙයි. මේ රස්නෙත් එක්ක ඇවිදිනවා කියන්නේ මාරම අමාරුයි. ඉතින් යන්න දෙපැත්තේ රෙස්ටොරන්ට්ස් තියෙනවා. තව පොඩි ෂොප් තියෙනවා. සුපර් මාකට්ස් තියෙනවා. මේ දවස්වල ඉතින් සෙල්සියස් අංශ කොහොමත් 35ත් 40ත් අතර යන හින්දා මාරම රස්නයක් තමයි තියෙන්නේ. ඉතින් මම ටක් ගාලා මගේ ගොඩේ දිග අරගන්නවා අවුවේ යන ටිකට. මම මෙතනින් බහැලා විනාඩි 15ත් 20ත් අතර කාලයක් යනවා මට ඇවිදගෙන ඔෆිස් එක ගාවට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේව තමයි උඩින් යන මෙට්‍රෝ ලයින් එක පේන්නේ. මේ බලන්න මෙච්චර අවුව තිබ්බත් මෙයාලා ලස්සනට ගස් බවල මල් බවල තියාගෙන ඉන්නවා. මම හිතන්නේ දවසට දෙපාරක් හරි තුන් පාරක් හරි වතුර දානවා. මේ ගස්වල මම දැක්ක මල් පිපිලා ඒ වගේම මේවල මේ මීමැස්සොත් ඉන්නවා. ඉතින් මේ ටික අහු කරගෙන මම කෙලින්ම යනවා පාර දිගේ ඔෆිස් එක පැත්තට. ඕන්න මම ඔෆිස් එකේ බිල්ඩින් එකට ආවා. මෙතනට ආවට පස්සේ පොඩ්ඩක් කූල් වෙන්නේ AC එක නිසා.
ඔන්න මම ලිෆ්ට් එකට නැග්ගා. ඔන්න මගේ ඔෆිස් ෆ්ලෝ එකට ආවා. ඉතින් මේ විදිහට තමයි මං ඔෆිස් එකට එනකම් මගේ වටපිටාව පේන්නේ. ආපු ගමන් මං වතුර එකක් බොනවා. මොකද ඒ තියෙන රස්සයට වතුර අනිවාර්යෙන් බොන්න හිතෙන හින්දා. එහෙනම් අදට මම යනවා. එන ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.